right. මාව ඇහෙනවනේ පුතේ. කො මාව ඇහෙන පුතාලා අත උස්සන්න. කො මාව ඇහෙන පුතාලා අත උස්සන්න. right. අද අපි අර එදා ඉගෙනගත්ත පාඩමේ වාක්‍ය හදන්න තියෙනවනේ. එදා මම මොකොත් ලියා ගන්න දුන්නේ නැහැ කියලා දුන්නා විතරයිනේ ඒක. ඊට කලින් ගන්නකො ඩික්ටේෂන් එක ලියන්න. ඩික්ටේෂන් එක ලියන්න ගන්නකො. මේක නේද කොලේ 12 වෙනි එකනේ. මේකනේ. yes. ගන්න බලන්න. right. ලියන්න පටන් ගන්න. first one. television. 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 ඔය ගෙදර දොරේ තියෙන භාණ්ඩ උපකරණ ගැන විභාගෙට හැමතිස්සෙම එනවා කියලා මං කිව්වා. උතර පාඩම් කරගන්න ඕනේ ඕවා. ටෙලිවිෂන්. ඊළඟට නිදහස. 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 ඊළඟට prank. 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 අගේ Zoom එකේ හරි සිග්නල් ප්‍රශ්නයක් හරි ඇත්තේ පුතේ. ඔටම එකම link එක දාලා තියෙන්නේ. ළමයි join වෙලා ඉන්නේ. ෆෝන් එක off කරලා on කරලා try කරන්න. data තියෙනවද බලන්න, signal බලන්න. දැන් Zoom එක delete කරලා ආයෙ දාන්න වෙනවා. මොකක් හරි ප්‍රශ්නයක් තමයි ඇත්තේ. පොඩ්ඩක් බලන්නකෝ. prank ලිව්වනේ. ඊළඟට බලනවා. 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 ඊළඟට fine.
fine 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 ඊළඟට සොලවනවා 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 ඊළඟට ටිකක් දිග වචනයක් important 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 ඊළඟට කොට්ටය 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 ඊළඟට sweet 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 ඊළඟට පරිගණකය
පරිගණකය පරිගණකය පරිගණකය පරිගණකය ඊළඟට වැරදි 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 ඊළඟට stream 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 ඊළඟට stream ලිව්වනේ ගින්දර 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 හරිද ඊළඟට ගින්දර ලිව්වනේ දිනපොත 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 දිනපොත
ඔය බලන්න 14ක් ලියපු පුතාලා අත උස්සන්න. 14ක් ලිය වෙලා අන්තිම එක. last one. sofa 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 sofa. හරිද? okay. check කරමුනේ. ඔන්න පේන ටික දාගන්නකො ඊට පස්සේ පල්ලයට ගන්න. ලකුණු දාන හැටි මතකයිනේ ඉංග්‍රීසි වලට එකයි සිංහල එකට එකයි ඈ. ඉංග්‍රීසි වචනෙට එකක් දාන්න සිංහල එකට එකක් දාන්න. හරිද පුතේ? උඩ ගන්නද? පොතාම මේ ටික චෙක් කරන දරුවා අත උස්සන්න. ඉන්න ටක් ගාලා දාන්න ටක් ගාලා දාන්න.
ඇති උට ගන්නවා ඔන්න අගාල දාන්න ඉක්මනට ඇති නේ පුතේ අයින් කරනවා චෙක් කරලා ඉවරයිනේ ලකුණු දැම්මනේ 30න් yes කො බලන්න 30ම ගත්ත කට්ටිය අත උස්සන්න 30ම එක්සන් කරන්න 30ම ආපු කට්ටිය zoom එකෙනුත් right very good බොහොම හොඳයි කො තවත් උස්සන්න ඒගොල්ලෝ තිද්දිම 25 සහ 25ට වැඩි කට්ටියක් 25 and above ඒගොල්ලෝ තත උස්සන්න හරි ඕකේ දැන් ඩික්ටේෂන් ටික තියන්න පුතේ ඒ ටික තියලා ගන්න නෝට් එක එදා මං වාක්‍ය හදන හැටි කියලා දුන්නා විතරයි මොකුත් ලිව්වේ නැහැ එහෙමනේ උනේ මතකද දන්නේ නැහැ ඒක දැන් නේද එදා ඒ කියපු විස්තරේ මතකද දන්නේ නැහැ දැන් නේද ගන්න බලන්න මතකද බලන්න මාතෘකාව ලියාගත්තනේ හැමෝම ලිව්වේ නැත්තම් ලියා ගන්න ඒ වාක්‍ය જાතියේ නම present continuous tense present continuous tense ඕකේ දැන් ලියා ගන්න කිව්වා මම ලියන්න නැතිනේ හැමෝම නේද හරිද මේකේ තේරුම මොකක්ද කියලාත් මං එදා කියලා දුන්නා මේ නම නම් ඔයා මතක තියාගන්න ඕනේ නෑ දැම්මම දැන් මාතෘකාව ඕන හින්දා මං ඔය ලිව්වේ හැබැයි මේ જાතියෙන් වාක්‍යයක් හැදුවාම ඒකට එන තේරුම මොකක්ද කියලා මං එදා කියලා දුන්නා
ඒ කියන්නේ කොයි වාගේ වෙලාවටද මේක දාන්නේ? හරිද? මේකෙන් වාක්‍යයක් හැදුවාම ඒකට එන තේරුම මොකක්ද කියලා මම එදා කියලා දුන්නා. බලන්න මොකක් හරි ක්‍රියාවක් මොකක් හරි වැඩක් කර මොකද්ද දන්නේ නැහැ. හරියටම හරි මොකක් හරි එකක් මේ දැන් මේ මොහොතේ කරමින් සිටිනවා කියන්නේ. ඒ කියන්නේ මන් දැන් මේ උගන්නමින් ඉන්නවා. ඔයා මේ වෙලාවේ ඉගෙන ගනිමින් ඉන්නවා. මම මේ ඇවිදිමින් ඉන්නවා. අන්න ඒ වගේ මේ කතා කරන මොහොතේ මේ දැන් කර ඉන්න වැඩක් ගැන කියන්න තමයි මේක දාන්නේ. සරලව තේරුම කිව්වොත් මොකක් හරි එකක් කරමින් ඉන්නවා කියන එක. ඕක දැන් හැමෝටම තේරිලාද තියෙන්නේ කියන්න පුතේ? ඔය අදහස මොකක්ද කියලා? ඔව්. ඕක මං ගිය සතියේ කියලා දුන්නා තේරුම් කරා උදාහරණත් ගොඩක් කියලා. එහෙමනේ. හරි. ගිය සතියේ ආපු නැති කට්ටිය වීඩියෝ එක බලලා ඇතිනේ. ඕක මං තේරුම් කරා ගිය සතියේ. හරි. ඊට පස්සේ මේ જાතියින් වාක්‍යයක් හදන හැටි කියලා දුන්නා හැදුවේ නෑ හැබැයි. හදන හැටි කියලා දුන්නා. මතකද ගන්න. දැන් හැමෝම මාතෘකාවයි තේරුමයි ලියාගන්නේ තියෙන නෝට් එකේ. මාතෘකාවයි තේරුමයි ලියාගන්නේ තියෙන යටි. හරි. ඔන්න මම මගනවා මේකේ. හරි. ඔන්න බලන්න හදන හැටි මම ආයෙ මතක් කරනවා. මේ ඉන්නේ I. එතකොට මේ ඉන්නේ he, she, it, boy, cat ඔය වගේ කට්ටිය. එතකොට මේ ඉන්නේ ලියන්න එපා. we, you, they, boys ඔන්න ඔය වගේ කට්ටිය. මේ මට කියන්නකෝ මෙන්න මේ සෙට් එක. ඒ මොන කට්ටියද? ඒ මොන කට්ටියද? හරියට හරි. C කියන්නේ ඔහු එක්කෙනයි. C කියන්නේ අය ඒත් එක්කෙනයි. it කියන්නේ ඌ ඒක ඒත් එක්කෙනයි. boy කොල්ලා ඒත් එකයි. මේ ඇවිල්ලා මොන කට්ටියද පුතේ? සිංගියුලර් කට්ටිය ඒක වචන කට්ටිය. හරි. ඊට පස්සේ මේ යට සෙට් එක ඒ මොන කට්ටියද? ප්ලෝරල් කට්ටිය බහුවචන කට්ටිය. we අපි බහුවචනයි. මේ you විශේෂයි. මතක දන්නේ පන්තිය පටන් ගත්ත දවසේ කියලා දුන්නා. මේ ඉදත් කියලා දුන්නා. youට තේරුම් දෙකක් තියෙනවා. එක්කෙනෙකුට you කිව්වොත් නුඹ, කට්ටිය ගොඩකට you කිව්වොත් නුඹලා. හැබැයි කොහම වුණත් you කියන එක වාක්‍ය හදනකොට හැමතිස්සෙම බහුවචනයක් කියලා මතක තියාගන්න කිව්වා. මතක ඇති. ඒ හින්දා you හැමතිස්සෙම දාන්නේ බහුවචන ගොඩේ. they own බහුවචනයි. boys බහුවචනයි. එහෙනම් මේ ඇවිල්ලා plural කට්ටිය. බහුවචන කට්ටිය. ඔය ටික තේරුණා නේද? ඔය ටික තේරුණා නේද එදා? ඔව් සර්. ඕකේ. ඊට පස්සේ දැන් තාම වාක්‍ය හැදුවේ නෑ. මෙන්න මුල ඉන්න කට්ටිය ඉන්නවා. වාක්‍ය හදනකොට මුලින්ම කරන්න ඕන වැඩක් තියෙනවා. ඒක අපි දන්න වැඩක්. පළවෙනි පාඩමේදීත් කරපු වැඩක්. කාව දානවද? අන්න බඩු.
මෙන්න මේ තුන් දෙනාව දාන එක තමයි පළවෙනි වැඩේ. හරිද? මොකක් හරි එකක් කරමින් ඉන්නවා කියලා වාක්‍යයක් හදනකොට ඉස්සල්ලාම කරන්නේ පාව දාගන්න එකද? මුල ඉන්න එක්කෙනා දිහා බලලා මෙන්න මේකම දාන එක තමයි ඉස්සල්ලාම කරන වැඩේ. හරිද? ඈමීසා දාගන්න එක තමයි ඉස්සල්ලාම කරන වැඩේ. හරිද? ඈමීසා දාන හැටි දැන් දන්නවනේ අනේ. මෙයාව දාන්නේ කොයි කට්ටියද? ඉස් දාන්නේ. ඉස් දාන්නේ සිංගියුල කට්ටියට නේද? එළමයි. ඒවල ආදාන්නේ කාටද? ආදාන්නේ කොයි කට්ටියටද? ඈ? ඔව් සර්. මං ආයක දාන්නේ කොයි කට්ටියටද? බහුවචන කට්ටියට. ප්ලූරල් කට්ටියට. දාමු එහෙනම් දැන්. මෙන්න ඒක වචන කට්ටිය ඒගොල්ලන්ට කවුරු දානවද? ඉස්ව දානවා. මෙන්න බහුවචන කට්ටිය ඒගොල්ලන්ට කාව දානවද? ඒක දානවා. ඔන්න දැම්මා. මේ කාට විතරයිද දාන්නේ? ඈම් එක දාන්නේ කාට විතරයිද? කවුරු හිටියොත් ඈම් දාන්නේ? අයිට විතරයි. මෙන්න බඩු. මෙන්න දැම්මා අයිට. ඕම් පළවෙනි වැඩේ හරි. මුල ඉන්න එක්කෙනා දිහා බලලා එයා ඒක වචනද බහුවචනද කියලා බලලා ඈමීසා දා ගන්නවා. ඒක තමයි පළවෙනිය කරන වැඩේ. ඕම් ඒක හරි. ඊළඟට මොකද කරන්නේ? දැන් ඔය ඇද්ද? ඈමීසා විතරක් දාපුවා හරිද? බෑනේ. මොකක් හරි එකක් කරමින් ඉන්නවා කියලානේ අපි වාක්‍ය හදන්න යන්නේ. දැන් කරන්නේ මොකද්ද කියලා ලියන්න එපායි. හරිද? නටමින් ඉන්නවාද, දුවමින් ඉන්නවාද, කමින් ඉන්නවාද, ලියමින් ඉන්නවාද කරන වැඩේ දාන්න එපායි. කරන්නේ මොකද්ද කියලා දාන්න එපායි. කරන ක්‍රියාව ක්‍රියාපදේ ඊළඟට දාන්නේ ක්‍රියාපදේ. verb කියන්නේ ක්‍රියාපදේ. හරිද? ක්‍රියාපදේ මේ ක්‍රියාපදේ නිකම්ම දාන්න බෑ කිව්වා. එයාට එකතු කරන්න තියනවා කිව්වා පොඩි නැට්ටක්. අකුරු තුනක නැට්ටක්. මොකද්ද ඒ නැට්ට? හරියට හරි. ක්‍රියාපදේ ලියනකොට නිකම්ම ලියන්නේ අගට මෙන්න මේ ing කියන නැට්ට දාලා තමයි ලියන්න ඕනේ. හොඳේ. ඒ කියන්නේ දැන් ක්‍රියාපදේ drink නම් drink කියන්නේ බොනවා. මෙහෙම ලියන්න බෑ. එයාට අගට කොහොම දාලා තමයි ලියන්න ඕනේ. හරි. පැහැදිලිද? එතකොට ක්‍රියාපදේ eat නම් කනවා. මෙහෙම ලියන්න බෑ. අගට මෙන්න මෙහෙම දාලා තමයි ලියන්න ඕනේ. හරි. ඒ වාගේ කරන වැඩේ ක්‍රියාපදේ අරගෙන ing එකතු කරලා දාලා ලියන්න. ඉතුරු ටික දාලා ලියනවා එච්චරයි. එච්චරයි කතාව. මට කියන්නකෝ මොකක් හරි එකක් කරමින් ඉන්නවා කියලා වාක්‍යයක් හදන හැටි හොඳටම තේරුණාද? මොකක් හරි වැඩක් කරමින් ඉන්නවා කියලා වාක්‍යයක් කියන හැටි හොඳටම තේරුණාද? අන්න හරි. නියමයි. මේ
හරිද? දැන් ඔන්න ලියනවා අයිට ඈම් දැම්ම. මේ මොන කට්ටියද? මෙතන මම ලියන්නම් සිංගියුලර් කියලා ඔක්කොම ටික. එතකොට හරියන්නේ. මේවා විතරක් නෙමෙයි ඕනෑම සිංගියුලර් එකක්. මෙව්වා විතරක් නෙමෙයි ඕනෑම ප්ලූරල් එකක්. හරිද? එන්න ඕනෑම ප්ලූරල් සිංගියුලර් එකකට මොකද්ද දාන්නේ? is. ලියන්න එපා. මේගොල්ලොත් ඇතුළුව ඕනෑම බහුවචන ප්ලූරල් එකකට මොකද්ද දාන්නේ? ඔන්න දැම්මා. හරිද? ලියන්නේ. ඇමීසා දාගත්තා. හරි. ඇමීසා දාගත්තා. ඊළඟ මොකද කරන්නේ? ඊළඟ ක්‍රියාපදේ දානවා. හරිද? ඊළඟ ක්‍රියාපදේ දානවා. කොහොමද දාන්නේ? ඊළඟ දාන්නේ verb එක. verb කියන්නේ ක්‍රියාපදය. ක්‍රියාපදේ නිකම්ම දාන්නේ නැහැ. අගට එකතු කරනවා මොකද්ද? ing. දාලා ඉතුරු ටික දාලා ලියනවා. හරිද? තේරුණාද කියන්න පුතේ හොඳටම? ඔව් සර්. අන්න හරි. ඇඳ ගන්න ඕක යටින්. ඕක යටින් ඇඳ ගන්න. මේ අහන්න මේ වරහන දාද්දි කැතට දාන්න එපා. ටිකක් මේ වෙලා දාන්නේ ඈ. තේරුණානේ? ලස්සනට දාන්න ඕනේ. ඔහොම දාන්න අමාරු නම් මේක කරන්න මේ කෙලින් ඉරක් ගහන්න. හරිද? කෙලින් ඉරක් ගහන්න අඩිරුල තියලා. උඩින් මෙහෙම එකක් දාන්න, යටින් මෙහෙම එකක් දාන්න, මැද්දෙන් මකන්න. හරිද? මැද්දෙන් චුට්ටක් මකන්න. මකලා ඔහොම උලක් දාන්න. එතකොට හරිය. තේරුණානේ? කෙලින් ඉරක් ගහලා මැද්දෙන් මකලා උලක් දාන්න. එතකොට හරි. ඇඳ ගන්න ටක් ගාලා ඊට පස්සේ වාක්‍යයක් හදන්න දෙනවා. මුල ඉන්න කෙනා දිහා බැලුවා ඈම් මීසා දැම්මා ක්‍රියාපදේ ගත්තා ing දැම්මා එච්චරයි. ඔය විදියටම ඇඳ ගන්න. ඔය විදියටම ඇඳ ගන්න. මම එක වාක්‍යයක් හදලා පෙන්නනවා ඊට පස්සේ ඔයා තනියෙන් හදන්න ඕනේ. මම ලියා ගන්න. මම ලියලා තියෙන විදියටම ලියා ගන්න ඕනේ. ඔය එක යට ඔය විදියට මෙන්න විදියට ඇඳ ගන්න ඕනේ.
ක්‍රියාපදේ එහා පැත්තෙන් වරහන වහන්න බැරි වුණානේ. මං කරලා ඇඳ ගන්න පුතේ. පුතාම අඳින පුතාලා අත උස්සන්න. ඉන්නවා ඉක්මන් කරමු ඉක්මන් කරමු. අග්ගල් ලියා ගන්න. ඉතින් වෙලාව දැන්. පුතාම ලියන පුතාලා අත උස්සන්න. හරි. ගලියෙන්. විනාඩිය දෙන්න ඉක්මන් කරන්න. Hello. Hello. Where is ඇති නේ පුතේ? ඇති වෙලාව. Enough time. Right. මේ මකනවා මේක. හරි. උදාහරණයක්. ලේසිම එකක් ලියමු. මම වතුර බොමින් නැත්තම් පානය කරමින් සිටිනවා නැත්තම් සිටිමි. හරිද? මම වතුර බොමින් ඉන්නවා කියලා කොහොමද කියන්නේ? කොහොමද කියන්නේ? මේ බලන්න. මම කවුද මම? මම නම් අයි. ආවන්න අයි. ඉස්සරලා මොකද කරන්නේ?
ඉස්සල්ලාම කරන්නේ ඈමීසා දාගන්න එක. ඈමීසා තුන් දෙනාගෙන් අයිත් එක්ක මොකද දාන්නේ? අයිත් එක දාන්නේ ඈම් එක. ඔන්න දැම්මා. ඊළඟ මොකද කරන්නේ? ඊළඟ මෙතන ක්‍රියාපදේ දානවා. verb එක. මොකද්ද කරනවා කියන්නේ? කොනවා. කොනවා කියන්නේ මොකද්ද ක්‍රියාපදේ? drink. හැබැයි මෙහෙම දැන් නැහැ කිද? බෑ. ක්‍රියාපදේ දාන්න කලින් පොඩි බඩුවක් තියෙනවා එකතු කරන්න. මොකද්ද? ing. මෙන්න දැම්මා. දැන් හරි. ගත්තා උඩට ලිව්වා. right. I am drinking මොනවද බොනවා කියන්නේ? වතුර water. එච්චරයි. එච්චරයි. හරිද? තේරුණාද කියන්නකෝ වාක්‍යයක් හදන හැටි. ඔව් සර්. අන්න හරි. ලියා ගන්න උදාහරණේ. පළවෙනි එක්සැම්පල් එක ලියා ගන්න. උදාහරණ ලියා ගන්න. උදාහරණ ලියා ගන්න. හරිද? ඔයාට එකක් දෙන්න තනියෙන් හදන්න. මකන්න මේක. ලියන්න ඉවරයිනේ. right. ඔන්න මේක තනියෙන් හදලා දෙන්න මට. මේක තනියෙන් හදලා දෙන්න මට. මේක මකනවා. ඔව්. පොතක් කියවමින් සිටිනවා. කියවනවාට කියන්නේ read කියලා. ඒක දන්නවනේ. හරිද? ඔහු පොතක් කියවමින් ඉන්නවා කියලා මට වාක්‍ය හදලා දෙන්න බලන්න තනියෙන්. පොතක් එකයි පොතක්. එතකොට දාන්න ඕන පොඩි එකක් තියෙනවා දන්නව ඇතිනේ. right. කරමින් ඉන්නවා කියලායි තියෙන්නේ. අර විදියට ඈමීසා දාලා ing දාලා ලියන්න බලන්න. තනියෙන් ලියන්න බලන්න.
කියවනවා මොකද්ද read ඈ දන්නවනේ අකුරු දන්නවනේ ස්පෙලිංස් මතකයිනේ read ඒවා දැනන් ඉන්න ඕන මොකක් කරමු පොතාම ලියන පුතාලා අත උස්සන්න නෑනේ ඉවරයිනේ හැමෝම ඕකේ බලමු ඔන්න හද වෙන්න නවත්තලා මේ බලා ගන්න වැඩ නවත්තලා මේ බලා ගන්න ඔහු කවුද ඔහු ඔව් නම් හි ඊළඟ මොකද කරමින් ඉන්නවා කියලා තියෙන්නේ අපි හදපු වාක්‍ය જાතිය හි ඉස්සල්ලාම කරන්නේ ඇමිසා දාගන්න එක හි එක්කෙනයි එහෙනම් මොකක්ද දාන්නේ ඉස් දානවා ඇමිසා දාලා ඉවර වෙලා ඊළඟ මොකක්ද දාන්නේ ඊළඟට දාන්නේ verb එක ක්‍රියාපදේ මොකක් කරනවා කියලාද කියන්නේ කියවනවා කියවනවාට මොකද්ද ක්‍රියාපදේ read R E A D read හැබැයි හො මෙහෙම දාන්න බෑ ක්‍රියාපදේට මොනවද එකතු කරන්න ඕනේද ing දාන්න එපා හොඳ දැන් හරි he is reading කියවමින් ඉන්නවා මොකද්ද පොතක් එකයි book දාන්න ඕනේ වැරදි වාක්‍ය බලන්න දැම්මට මත උස්සන්න ඔක්කො ඒක හරි ගිය කට්ටිය තනියෙන් ලියලා හරියටම හරි ගිය කට්ටිය අත උස්සන්න right very good හරි දාගන්න පුතේ හරි දාගන්න වැරදුනා නම් ලියා ගන්න ඕනේ හරි ගස්සලා වැරදුනා නම් හරි ගස්සලා ලියා ගන්න රතු පෑනින් ඊළඟ එකක් තනියෙන් හදන්න ඕනේ මගන්නම් මේක right පූසා කිරිබොමින් සිටිනවා the cat කියලා පටන් ගන්න හරිද තව එකක් දෙනවා පිරිමි ළමයි ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටිනවා හරිද මේක එකක් මේ අනිත් එක පිරිමි ළමයි
cricket එල්ලම් කරමින් සිටිනවා. හරිද? the boys කියලා පටන් ගන්න. cricket කියන්න අකුරු මතකයි නේ. ඔය ඩික්ටේෂන් වල දුන්නාද කොහෙද? cricket. හරිනේ. සෙල්ලම් කරනවට මොකද කියන්නේ? verb එක මොකද්ද සෙල්ලම් කරනවට? play කොහොමද දැනගන්න ඕනේ? play play. හා ඔහම උදව් කරන්න ඕනේ නෑ හරිනම්. හා ලියන්න. ඔය දෙක ලියලා දෙන්න මට. ඔය දෙක ලියලා දෙන්න මට තනියම තේරුමත් ලියාගෙන හදලා දෙන්න බලන්න වාක්‍යය යටින්. මේ වැඩ නෑ පට ගාලා හදන්න. වරදින්න විදියක් නෑ මං දන්නේ නැති වචන දෙකම කියලා දුන්නා. ඒවා දන්නේ නැතිව නෙමෙයි. තාම ලියන පුතාලා අත උස්සන්න. තාම ලියන පුතාලා ලියන්න ඉක්මන ලියන්න.
ඇති නේද දැන් වෙලාව. බලමුද? ඔය තාම ලියන පුතාලා ඉන්නව නේද උස්සන්? නෑනේ. ඉවරයිනේ කට්ටියම. අනේ ලියන්න ඕනේ. හරි. බලමු. බලමු. දැන් වැඩ නවත්තන මේ බලා ගන්න. වැඩ නවත්තන මේ බලා ගන්න. right මේ බලන්න. මේ පූසා කිරිබොමින් සිටිනවා. පූසා the cat කරමින් සිටිනවා කියලා තියෙන්නේ. අපි ඉගෙන ගත්ත වාක්‍ය ජාතිය තමයි. ඉස්සල්ලාම මොකද කරන්නේ? ඉස්සල්ලාම මොකද කරන්නේ? නිසා දාන්න ඕනේ. ඉදි අරගෙන. නිසා දාලා ඉන්න ඕනේ. cat කිව්වම එකයිද ගොඩයිද? එකයි. එයිද දාන්න වෙන්නේ. ඕන් හරි. cat is ඊළඟට දාන්නේ ක්‍රියාපදේ. බොනවා drink. අපි ඉස්සලත් කිව්වා. හැබැයි ක්‍රියාපදේ නිකම්ම දාන්න බෑනේ. ing දාන්න එපාය. හරිද? මේන් හරි. drinking මොනවද බොන්නේ? milk. දන්නවනේ. හරිද? බලන්න හරි ගිය පුතාලා අත උස්සන්න. ඒක තනියෙන් ලියලා හරි ගිය අත උස්සන්න. ගොඩක් ඉන්නවා. very good. හරි දාගන්න. හරි දාගන්න. හරි දාගන්න. හරි දාගන්න. වැරද්දක් අඩුපාඩුවක් තියෙනවා රතු පෑනෙන් හදා ගන්න ඕනේ. right. ඊළඟට පිරිමි ළමයා boy. හැබැයි පිරිමි ළමයි නම් මොකද්ද? boys වෙන්න එපායි. බහුවචනයිනේ පිරිමි ළමයි ගොඩක් නේ. ඒ ඉඳ boys. අවුන් හරි. ඊළඟ මුලින්ම කරන්නේ මිසා දාගන්න එක. boys කිව්වහම එකයිද ගොඩයිද? බහුවචනයි plural. බහුවචන කට්ටියට මොනවද දාන්නේ? ආනේ දාන්න. මෙන්න දැම්මා. ඊළඟට දාන්නේ ක්‍රියාපදේ. verb එක. සෙල්ලම් කරනවා තමයි ක්‍රියාපදේ. මොකද්ද සෙල්ලම් කරනවා? play. මෙන්න ක්‍රියාපදේ. play. ඒකට දැම්මා අගට මොනවද? ing. The boys are playing මොනවද සෙල්ලම් කරන්නේ? cricket. ඔන්න. හරි අය අත උස්සන්න. හරි ගිය කට්ටිය අත උස්සන්න. තනියෙන්ම ලියලා හරි ගිය පුතාලා අත උස්සන්න. නියමයි. හරි දාගන්න. දාගන්න. good. වැරදි අඩුපාඩු තියෙනම් හදාගන්න. හරි නේද? okay. මගන්නා
කනං right ඇති වෙලාව මට මෙන්න මේ තුනම හදලා දෙන්න තුනම හදලා දෙන්න අපි පින්තූරයක් අඳිමින් සිටිනවා අපි පින්තූරය පික්චර් ඒවා දන්නවා ඩික්ටේෂන් වලට දීලා තියෙනවා අඳිනවාට ඩ්‍රෝ හරිද පින්තූරය පික්චර් අඳිනවා ඩ්‍රෝ ඊළඟ එක ඇය ගීතයක් ගායනා කරමින් සිටිනවා ගායනා කරනවාට සිං ගායනා කරනවාට ගීතය song ගීතය ඔය දෙක හදලා දීලා ඉන්න පටස් ගන්න අග්ගාලා හදලා දෙන්න ඕක ඉක්මනට
ඇතිනේ ඇතිනේ වෙලාව තාම ලියන පුතාලා ඉන්නවනම් අත උස්සන්න මේක තාම ලියන පුතාලා ඉන්නවනම් අත උස්සන්න ඈනි කවුරුත් ඉන්නවා ඉක්ම ගන්න අක් ගාලා තව විනාඩියක් ඉවර කරන්න හරියට ඇති ඈ රයිට් බලමු දැන් වෙන වැඩ නවත්තලා මෙහෙ බලාගන්න උඩ එක ලියලා එමු අපි කවුද අපි නම් we එහෙමනේ ඔව් එතකොට ඊළඟට කරන්නේ ඇම්මිසා දාන එක අපි ඒක වචනද බහුව වචනද බහුව වචනයි ප්ලූරල් බහුව වචන කට්ටිය මොකක්ද දාන්නේ ඔව් ඒකත් හරි අනේ ඒකත් හරි we are ඊළඟ verb එක දාන්න ඕනේ ක්‍රියාපදේ අඳිනවා draw මං කිව්වා ඒක මොකක්ද කියලා ක්‍රියාපද draw හැබැයි ක්‍රියාපදේ නිකම්ම දාන්න බෑනේ ing දාන්න එපායි ඔන්න we are drawing මොකක්ද අඳිනවා කියන්නේ පින්තූරයක් එකයි ඈ දාන්න ඕනේ a picture ඔය බලන්න හරි ගිය පුතාලා අත උස්සන්න මේක තනියෙන් ලියලා හරි ගිය අත උස්සන්න very good හරි දාගන්න හරිද ඊළඟට දෙවෙනි එක බලන්න ඇය කවුද she singular plural ද එක්කෙනයි එහෙනම් මොකක්ද දාන්නේ is දානවා ඊට පස්සේ ක්‍රියාපදේ ing දාලා ගායනා කරනවා මොකද්ද ගායනා කරනවාට sing තමයි ගායනා කරනවා හැබැයි ing දාන්න ඕන ක්‍රියාපදේට ඔන්න singing she is singing ගීතයක් එකයි a song ඔය ඒකත් හරි ගිය පුතාලා අත උස්සා ඒකත් හරි ගියයි singing a
ඔන්න ඔහමයි මොකක් හරි ක්‍රියාවක් මොකක් හරි වැඩක් මේ මොහොතේ මේ දැන් කරමින් ඉන්නවා කියලා වාක්‍යයක් කියන්නේ හරිද මේ පාඩම හොඳටම තේරුණාද කියන්න පුතේ අන්න හොඳයි කොහොම හොඳයි very good අපි ලබන සතියේ මේකෙන් තව වාක්‍ය දෙක තුනක් හදලා මේක තව චූටි කෑල්ලක් තියෙනවා ප්‍රශ්නේ හදන හැටි මොන එකක් චුට්ටක් කියලා දෙන්න පුළුවන් අලුත් පාඩමකට ලබන සතියේ යන්න පුළුවන් ලබන සතියේ නම් ඔයගොල්ලන්ගේ ස්පෝකන් එක පටන් ගන්නවා වැඩි විස්තර ලබන සතියේ පන්තියේදී කියන්නම් ඈ ඔන්ලයින් ටෙස්ට් එක කරපු නැති දරුවෝ සිකුරාදා වෙන්න කලින් කරන්නේ හරි නේද එහෙනම් අදට ඉවර කරනවා good night bye